හරි. ඕලෙවල් විභාගයේ ගොඩාක් අය අමාරුයි කියන කොටස තමයි ජ්‍යාමිතිය පාඩ එක. එතකොට දැන් මේ ජ්‍යාමිතිය පාඩ එකේ පළවෙනි කොටස. කියන්නේ පළවෙනි පේපරේ ගණන් පේපරේ පළවෙනි පේපරේට සාමාන්‍යයෙන් ගණන් දෙකක් තුනක් වෙනවා හදන්න. පේපරේ බැලුවොත්. පහුගිය ප්‍රශ්න පත්‍ර බැලුවොත් හදන්න එනවා. දැන් මේ වගේ එකක් කොහොමද හදන්නේ? විවිධ කතා කියනවා දැන්. පළවෙනි පේපර් එකේ තිබ්බ ලකුණු දෙක ගණිතය ගැටලුව වුණා විවිධ කතා කියන්නේ මෙයාලා පෙළපෙළ තියෙනවා. දැන් එන පේපර්ස් වල හැඩ අනුව. දැන් බලන්න දැන් මේ බස්නාහිර පළාත් තිබ්බ පේපර්ස් දෙක තිබ්බ ගණන් දෙක තමයි අරන් තියෙන්නේ. තියෙන කාලය අනුව මම මේ විවිධ හැඩ දෙක ගණන් දෙකක්. ඒතර ගණන් හිතා පහසු ගණන් දෙකක්. නමුත් ඔය ගණන් දෙක බලමු හදන විදිය. තව චුට්ටක් try එකක් දීලාත් බලන්න ඔක හදන්න බැරි කමක් නැහැ. ඉතින් ගාන හිතන විදිය බලන්න ජ්‍යාමිතිය ගාන. අංක එක සීල ප්‍රමේයන අවශ්‍යයි. හැබැයි ජීවිතේට කියලා දෙන මීට කලින් ජ්‍යාමිති සම්මන්ත්‍රණයක මේ ප්‍රමේයන් කටපාඩම් කරන්න බෑ. කටපාඩම් කරලා මේක කරන්න බෑ. ප්‍රමේය කියන එක හරියට අදහස් තියෙන්න ඕන. ඒ තල රූප පිළිබඳ අවබෝධයක් තියෙනවා ප්‍රමේය කියන එක හරියට තියෙනවා. දැන් උදාහරණයක එක පොඩි ප්‍රමේයක් මම කියලා දෙන්නම්. දැන් මේ බලන්න අපි බාහිර කෝණ ප්‍රමේය ගමු. බාහිර කෝණ ප්‍රමේය මතක තියාගන්න ත්‍රිකෝණයක පාද තියෙනවා 3ක් සහ කෝණ 3ක්. දැන් ත්‍රිකෝණයක අය අංග 6 ඉන්නේ ත්‍රිකෝණ අංග සමවස්ථා හැදලා තියෙන්නේ. දැන් මේ ප්‍රමේය දැන් මෙහෙම මේ ප්‍රමේය මතක තියාගන්න. දැන් අච්චුපතේ තියෙන්නේ මොකද්ද? ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික්කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියලා කතා ටිකක් තියෙනවා. එහෙම බෑ. දැන් මේ රූපේ දැක්කම විස්තර කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඇත්තටම ප්‍රමේයන් ගත්ත පටන් ගන්න ත්‍රිකෝණ අංග සමවස්ථාවක් තියෙනවා. දැන් ප්‍රමේයන් පටන් ගන්නොත් 10 වසරේ ත්‍රිකෝණ බාහිර කෝණ ත්‍රිකෝණ අභ්‍යන්තර සම්මුඛෝණ ඉන්න සම්මුඛෝණ තියෙන. ඔතන ඉඳන් ප්‍රමේයන් ටික කතා කරගෙන යන්නේ. දැන් මේක තියෙන ප්‍රශ්න මෙන්න මෙහෙමයි. ඒක ජ්‍යාමිතික ප්‍රමේයක් ගත්තාම අපි කටපාඩම් කරන්න වැඩක් නැහැ. මේ රූපක විස්තර කරන්න පුළුවන් වෙනවා. ඒ රූපක විස්තර කරන්න බැරි වෙන්න හේතුව තමයි මේ රූප ගැන අවබෝධයක් නැහැ. මේ රූප ගැන සාමාන්‍යයෙන් තල රූප ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දැන් මේ ABC කියලා තියෙන ත්‍රිකෝණයක්. බලන්න. ABC කියලා තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණේ දත්ත දිලා නෑ අපිට. ත්‍රිකෝණ ගත්තා විවිධ වර්ගයේ ත්‍රිකෝණ තියෙනවා. ඔබ හරියට ඉගෙන ගත්ත සිලබස් එකට අනුව ඔබට හුවෙන්න ඕන සමපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණ. තවත් පොඩි ත්‍රිකෝණයක් තියෙන සාධාරණ ත්‍රිකෝණය කියලා. ඒක අවශ්‍ය නැහැ. සාමාන්‍ය සමද්විපාද ත්‍රිකෝණයක්. ඊට පස්සේ ගත්තාම වැදගත් ත්‍රිකෝණ තියෙනවා. සමකෝණී ත්‍රිකෝණ, සමරූපී ත්‍රිකෝණ. ඔයගේ ත්‍රිකෝණ වල කීපයක් තියෙනවා. ඒ වගේ විශේෂ ලක්ෂණක් තියෙනවා. දැන් ඔයාලා තේරුම් ගන්න ඕන මෙන්න මේව දෙයක්. ත්‍රිකෝණයක තියෙන පාද 3යි. ඒ වගේම බාහිර කෝණ හදන්න පුළුවන් 3යි. මොකද බාහිර කෝණයක් හදන්න පුළුවන් ත්‍රිකෝණයක පාදය දික් කිරීමෙන්. වෙන විදියක් නැහැනේ බාහිර කෝණයක් හදන්න. දැන් මෙතන හිතුවොත් මෙන්න මෙහෙම හිතන්න ඕන. ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් කියනවා BC කියන පාදේ D ට දික් කරලා තියෙනවා. එහෙනම් මොකද්ද? ඔළුවට එන්න ඕන මේ ත්‍රිකෝණයක මොකක් හරි පාදයක් දික් කරාම ඒකෙන් හැදෙනවා බාහිර කෝණ. මේ ඒ කියන්නේ ACD කියන්නේ ත්‍රිකෝණයේ බාහිර කෝණය. මොකද මම කිව්වේ? දැන් මේ ත්‍රිකෝණය දිහා බැලුවම මට තේරෙන්න ඕනේ BC පාදයේ D ට දික් කරලා තියෙනවා. BC පාදය කියන කෙනා D ට දික් කරලා තියෙනවා. එතකොට හැදෙනවා ACD කියලා කෝණයක් මෙතන. ACD කියලා කෝණයක් හැදෙනවා. ACD කියලා කෝණයක් හැදෙනවා. ඒක බාහිර කෝණයක් කියලා උඩ තේරෙන්නේ නැහැ. මේ පාදේ දික් කරලා තමයි හැදලා තියෙන්නේ. ත්‍රිකෝණයට බාහිර පාදේ දික් කරලා හැදලා තියෙන්නේ. දැන් ඕක පේන්න උන ගන්න. දැන් මේ ගානක උනත් පේන්න උනාට. අර බලන්න මේ පොඩි ත්‍රිකෝණය ගත්තොත් මේ පොඩි ත්‍රිකෝණය ගත්තොත් AGF ත්‍රිකෝණය ගත්තොත් ඔයාලට තේරෙන්න ඕනේ මේ GF පාදේ E ට දික් කරලා මේ AFP මේ AFP කියන බාහිර කෝණය මෙතන හැදිලා තියෙනවා කියලා තේරෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද රූපය දැක්කම රූපෙන් ප්‍රමේය විස්තර කරන්න පුළුවන් වෙනවා. එහෙම කරන්න නම් අංකක හැම ප්‍රමේයක්ම ඉගෙන ගන්න ඕන හොඳට. හොඳට ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ පොරු ඕවට නිකන් ප්‍රමේය පාඩම් කළා හරියන්නේ නැහැ. හොඳට ඉගෙන හොඳට ගණන් හදලා තියෙනවා. ජ්‍යාමිතිය පැට්‍රිස් එකක් තියෙනවා. මේක සෑහෙන කාලයක් තිස්සේ පැට්‍රිස් එකක් කරනවා ජ්‍යාමිතිය. පුළුවන් ජ්‍යාමිතිය හොඳට පුළුවන්.
කියන්නේ අවුරුදු දැන් ඉගෙන ගන්න 10 11 අවුරුදු දෙක නෙමෙයි මම සෑහෙන කාලයක් ඉන්නවා සෑහෙන ගණන් ප්‍රමාණයක් හදලා තියෙනවා. විවිධ ස්ටයිල්. සාමාන්‍ය ජ්‍යාමිතිය කියන එක ඉගෙන ගන්න පුළුවන් ලේසිම පාඩම තමයි පයිතගොරස් ප්‍රමේය. මම විශ්වාස කරන විදිහට. තවත් මම කියන්නම් පාඩම හොඳ නැහැ කියලා. මොකද පයිතගොරස් ප්‍රමේයේ තියෙන්නේ පයිතගොරස් ප්‍රමේය විතරයි පාඩමට උගන්වන්නේ. පාඩමට උගන්වන්න තියෙන පයිතගොරස් ප්‍රමේය විතරයි. වෙන මොකුත් ප්‍රමේයක් නැහැ. පයිතගොරස් ප්‍රමේය. එතකොට ඒ ප්‍රමේය විතර පාවිච්චි කරලා ගොඩාක් දේවල් පෙන්වන්න තියෙනවා ක්ලාස් වල. එතකොට ඔය ජ්‍යාමිතියේ නොලෙජ් එක ඉක්මනට වැඩි වෙනවා. පයිතගොරස් ප්‍රමේය ගණන් හදනකොට නොලෙජ් එක වැඩි වෙනවා. දැන් මේකේ BC පාදයේ D දික් කළ ACD බාහිර කෝණයක් හැදිලා. ඕක පේන්න ඕන. දැන් බාහිර කෝණ ප්‍රමේය කියන්නේ මෙන්න මේකයි. දැන් මම ගණන් හදලා තියෙනවා ටක් ගාලා මේක අහුවෙනවා. මෙන්න මෙහෙම සීන් එකක් වෙන්නේ. දැන් මේක බාහිර කෝණයනේ. මේ බාහිර කෝණ ප්‍රමේය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ත්‍රිකෝණයක පාදයේ දිග අච්චුපතේ දින විදිහට නෙමෙයි ප්‍රමේය කියන්නේ මම සමානක් කියලා අයින් කරනවා. අයින් කරනවා කියන්නේ අදාළ දැන් කියන ත්‍රිකෝණයක ඕනෑම පාදයක. පාද තුල මම ත්‍රිකෝණයක පාද දික් කිරීම කියලා හදාගන්නවා. ලේසි නේද? ත්‍රිකෝණයක පාදය දික් කිරීම සෑදෙන බාහිර කෝණය. දැන් අපිට පැහැදිලි BC කියන කෙනා D තෙක් දික් කරනවා. BC පාදයේ D තෙක් දික් කරලා දිනවා. ACD බාහිර කෝණය. ACD ත්‍රිකෝණයේ බාහිර කෝණය. මෙන්න මේ ත්‍රිකෝණයක පාදය දික් කිරීම සෑදෙන බාහිර කෝණය කියලා පොතේ ඉතුරු ප්‍රමේයන් ටික කියලා දෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. දැන් බාහිර කෝණයේ ළඟම තියෙන අභ්‍යන්තර සම්මුඛ තියෙන්නේ. මේ බාහිර කෝණයේ ළඟම තියෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙලා සමානයි. ඒ කියන්නේ මොකක්ද? මේ ත්‍රිකෝණයේ මේ බාහිර කෝණය මේ තියෙන ත්‍රිකෝණේ බාහිර කෝණය ළඟ තියෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ. ඒ කියන්නේ මේ පාදය දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය එයා ළඟ තියෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණය. එයාට සම්මුඛ දෙන්න මේ බලන්න. මෙයාට සම්මුඛ දෙන්න මෙයා නෙමෙයි. මෙයාට සම්මුඛ දෙන්න බලන්න. මේ දෙන්නනේ. මෙයාට සම්මුඛ දෙන්න මේ දෙන්න. මේ දෙන්නගේ එකතුවට සමානයි. ඔක තමයි ප්‍රමේය. ඒ කියන්නේ ACD කෝණ මේ බාහිර කෝණය සමානයි. මේ දෙන්නගේ එකතුවනේ ABC දැන් BAC. ඕක තමයි බාහිර කෝණ ප්‍රමේය. දැන් ඔය ඉබේ හිතෙන්න ඕන. දැන් මේ බලන්න මෙතන ගානට ඕනක් දන්නේ. මේ බාහිර කෝණයට මේ බාහිර කෝණය ළඟ තියෙන අභ්‍යන්තර සම්මුඛ කෝණය. මෙයා එයාට සම්මුඛ වෙන්න මේ ඉන්නේ. එයාට සම්මුඛ දෙන්න තමයි ඔය ඉන්නේ. ඔන්න ඔයාගේ ප්‍රමේය ටික විස්තර කරගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි ජ්‍යාමිතිය පුළුවන්. සහ ගණන් හදන්න. ජ්‍යාමිතිය කියලා වෙලා නම් පුළුවන් තරම් ප්‍රමේයන් ටික දැන් මම හිතනවා දැන් ගොඩක් මේ දවස්වල සෙමිනාර්ස් තිබ්බා. ඒ ඉන්නෝ ජ්‍යාමිතිය කියන එක හැදෙනවද? හරිද? ජ්‍යාමිතිය කියන එක දැන් ඉක්මනට හැදෙනවා. ඉස්සර තමයි ඒ ගොඩාක් ඉස්සර ත්‍රිවිධ දක්ෂ ගුරුවරු. දැන් ගොඩක් අය ටියුට්ස් ගහලා දෙනවා. ප්‍රමේයන් 42 ගම ගොඩක් ටියුට් ගහලා දෙනවා. ඒ හින්දා ප්‍රමේය ඉක්මනට හැදෙනවා. පුළුවන් තරම් ගණන් හදන්න. අහුවෙන ගණන් හදන්න. හරි. අපි දැන් යන්කෝ මේ ගානට. දැන් මේ ගානේ විශේෂ හැඩතල තියෙනවා. අපි බලමු ගානක් හදන්නේ කොහොමද කියලා. සමහරට ප්‍රමේයන් කිහිපයක් යොදා ගන්න වෙන්න පුළුවන්. දැන් ගාන කියන්නේ දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ ABC කියන ත්‍රිකෝණයක් කියලා. අපිට කියන මේ AB පාදයේ මධ්‍ය ලක්ෂය G. වැලුවට පේනවා. එවගේම මේ CE පාදයේ මධ්‍ය ලක්ෂය D. ඒ වගේම මෙන්න මේ දෙන සමාන්තරයි. එතකොට මේ රූපේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද මධ්‍ය ලක්ෂ ප්‍රමේය දන්නවා නේද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය වල විස්තර කරලා දෙන්න. ඔන්න බලන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මෙතන තියෙන බාහිර කෝණයක්. මෙතන මධ්‍ය ලක්ෂය D කියන්නම්. මෙයාගේ මධ්‍ය ලක්ෂය E කියන්න. ඔන්න මධ්‍ය ලක්ෂය. අපිට කියනවා ත්‍රිකෝණයක පාද දෙක. මෙන්න මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව. ත්‍රිකෝණයේ මේ පාද දෙක ත්‍රිකෝණයේ AB හා AC පාද දෙකේ මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විස්තර කරන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට. දැන් මොකක්ද අපි ගත්ත පාද දෙක
මේ AB හා AC ඒ පාදක අමතරව තියෙන පාදය තමයි ඉදිරි පාදය කියන්නේ. මෙන්න මෙයාට සමාන්තර වෙන අතර ඔන්න කතාව. මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ මේ ත්‍රිකෝණයේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාද දෙකේ මධ්‍යලක්ෂය යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉදිරි පාදයට. දැන් මේ පාද දෙකෙන් ගත්තේ මෙයාට අමතරව පාදය. ඒ කියන්නේ BC. මෙයාට සමාන්තර වන අතර දිගින් මෙයා හරි අඩ කිව්වා. DE කියන එක නම් BC කින් හරි අඩක්. පැහැදිලිද? මධ්‍යලක්ෂ ප්‍රමේය. ඕක විධිමත් සාධනය කරනකොට අපි මෙහෙම දෙයක් කරගන්නවා. මෙන්න මෙයාව තව ටිකක් දික් කරගෙන මෙන්න මෙහෙම නිරූපණය කරගන්නවා. DE පාදය x එක් දික් කරගන්නවා. CE කියන එකවත් මෙහෙම දික් කරගන්නවා. ඔය වගේ රූපයක් එනවා. ඔය රූපෙ මෙතන තියෙනව නේද? මේ මට එහෙම රූපයක් පේනවා. ඕනනම් මේක යා කරොත් ඔය රූපෙම හැදෙනවා නැත්නම් මේකට සෙයා කරොත් නිකන් මේ රූපය හැදෙනවා වගේ. මේ මධ්‍යලක්ෂ ප්‍රමේයයට ඔය රූප සම්බන්ධයි. කියන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේය විධිමත් සාධනේ ඔය රූපේ එනවා. එහෙම එකක් නිකන් තේරෙන්න ඕන. දැන් ඔය විධිමත් සාධන කියන එකත් මාර වැදගත්. මොකද සමහර කවුරුද වල අහනවා මට සුත්තකයි කවුරුදක තිබ්බා සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වෙන බව. සම්මුඛ පාද සමාන වෙන බව විධිමත්ව සාධනය කරන්න. එක පේපරේ කොහොම තිබ්බා. අපිට මතක 23 24 පේපරේ ආව මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. ප්‍රමේය නෙමෙයි විලෝමය. සාධනය කරන්න. නේ? ඒ වගේ කතා ටිකක් තියෙනවා. හරි දැන් අපි මේ ගාන යන ගානේ විස්තරක් කිව්වා. දැන් මේ කොටස් ටිකක් කියන අපිට මේක හරියද වැරදිද කියලා කියන්න ඕන. එතකොට කනා කියන්න බෑ. අංක එක මේක කනාවට කියන්න බෑ. මේක වෙන්නේ මෙහෙමයි මේක වෙන්නේ මෙහෙමයි කියලා. කියන එක හරියට කියන්න ඕන. අනික පේපර් බලන මිනිස්සු බලන්නේ ඔයා මේක හරි කිව්වේ මොන තියරියෙන්ද? වැරදි කිව්වේ මොන තියරියෙන්ද කියලා බලන්නේ නැහැ. එතකොට දැන් මේක මෙතන තියෙන සීන් එක කියන්නේ කටුකොලයක් අවශ්‍යයි මේ වැඩේට. විභාගෙදී. මොකද පේපරේ දීලා තියෙන ඊටත් එක්ක මේක අපිට මෙයා මෙහෙම වෙනවද කියන එක අපිට ඔප්පු කරන්න බෑ. එහෙනම් කටුකොලයක හදලා හරිද වැරදිද කියලා දාන්න ඕන. හරි දැන් පළවෙනි කතාවට යන්න ඉස්සෙල්ලා. AF සමානයි FC බව හරිද වැරදිද බලමු. AF කියන්නේ කවුද? AF FC හරිද? බැලු බලමට පේනවා හරි කියලා. අපි බලමු. මේ බලමු. AG ට සමානයි GB. අනික සාධනයක් වගේ කියන්නම්. AB හි මධ්‍යලක්ෂය G කියලා දීලා තියෙනවා අපිට. මධ්‍යලක්ෂය G නිසා. ඔක ගානේ දීලා තියෙන දත්තයක් නෑ. ගානේ දීලම තියෙන දත්තය. දැන් එතකොට AB ගේ මධ්‍යලක්ෂය G. ඒක අවුලකුත් නෑ. මේ දැන් සමාන්තරයි කියලා දීලා තියෙනවා. බලන්න. GF සමාන්තරයි BC ට. ඒක D කියලා ලියන්නකෝ. දත්තේ කියලා කියනවා. දැන් මොකද හිතෙන්නේ? දැන් මෙහෙම දෙයක් තියෙනවානේ. මොකද්ද? ඔන්න මම දැන් මධ්‍යලක්ෂ ප්‍රමේය ගැන කිව්වා විතරයි. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂය යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉදිරි පාදයට සමාන්තර වන අතර එම පාදය මේක වගේ මෙයාගෙන් භාගයක්. නේ? BC කියන එක GF කින් භාගයක්. මධ්‍යලක්ෂය යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉදිරි පාදයට සමාන්තර වන අතර එම පාදය සමාන්තර වූ පාදයෙන් හරියට. හරිනේ? හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවනේ. විලෝමය කියන්නේ ප්‍රමේය අනිත් පැත්ත. දැන් කියනවා සමද්විපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමාන ඊට සම්මුඛ කෝණ සමානයි. විලෝමය කියන්නේ කෝණ දෙකක් සමාන ඊට සම්මුඛ පාද සමානයි. ඒ වගේ තමයි. දැන් මම දන්නවා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. දැන් ඒක 10 වසර ජ්‍යාමිතිය තිබිලා මදි. 11 වසර ජ්‍යාමිතියත් අවශ්‍යයි. කියන්නේ සියලු 10 11 ජ්‍යාමිතිය සියලු දේවල් හරියට තියෙන්න ඕන. දැන් විලෝමයෙන් කියන්නේ මොකද්ද? මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයෙන් කියන මෙන්න මෙහෙම දෙයක්. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂය. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂය. අපිට පේනවා. මධ්‍යලක්ෂය සමාන්තරව තවත් මධ්‍යලක්ෂයට යා වෙනවා. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂය තවත් පාදයක මධ්‍යලක්ෂයකට සමාන්තරව යා වෙනවා. මොකද්ද මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍යලක්ෂය තවත් පාදයකට සමාන්තරව යා වේ නම් එම පාදයේ සමච්ඡේදනය වේ. එම
එහෙම නිසා A සමානයි FC. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. මම තවදුරටත් ඔබ විස්තර කරන්න. මේ වගේ තැනක් ගන්නකො. PQR කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂය T. දැන් මේ සමාන්තර රේඛාව ගහලා තියෙනවා මෙතන y කියනවා. මෙයා සමාන්තරයි. හරි. මෙන්න මේකයි වෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයේ PQ මධ්‍ය ලක්ෂය T මේ දෙන සමාන්තරයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයේ එක්පාදයක මධ්‍ය ලක්ෂය අන්න බලන්න ත්‍රිකෝණයක එක්පාදයක මධ්‍ය ලක්ෂය සමාන්තරව ත්‍රිකෝණයේ තවත් පාදයකට යාවේ නම් මේ ත්‍රිකෝණයේ එක්පාදයක මධ්‍ය ලක්ෂය ත්‍රිකෝණයේ තවත් පාදයකට යාවේ නම් ඒක යාවෙන එක සමාන්තර වෙන්න ඕන. ත්‍රිකෝණයක එක්පාදයක මධ්‍ය ලක්ෂය තවත් පාදයකට සමාන්තරව යාවේ නම් එම පාදය සමච්ඡේද නෙවෙයි. දැන් මෙයා යාවෙන්නේ මෙයාට සමාන්තරව එහෙනම් මේක සමච්ඡේදය වෙනවා. ඒකනේ මෙතන තුනේ මේ G කින්ද සමාන්තරව යනවා මෙතෙන්ද. මේ මධ්‍ය ලක්ෂය නම් මෙයා සමාන්තරව යනවා. එහෙනම් මේ AF FC කියන එක සමාන වෙනවා. ඕක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියන්නේ. එතකොට අපිට කේස් එක හරියි. එතකොට AF FC සමානයි කියන එක හරියි. නිවැරදි. මේ විදිහම අපි සාධනය කරමු. එක ප්‍රමේයකින් මම මේක කරා. හරි. FD AE සමාන්තරයි කියලා පෙන්නන්න. ඔන්න සමාන්තරයි කියන කතාව පෙන්නන්න කියනවා. FD AE සමාන්තරයි කියලා පෙන්නන්න කියනවා. අපි බලමු මොකද කරන්න ඕන කියලා. දැන් සමාන්තරයි කියලා එකක් පෙන්නන්නේ මෙන්න මෙහෙමයි. මොකක් හරි රේඛාවක නම් මෙහෙම දෙනවා. දැන් මෙහෙම රේඛාවක දීලා තියෙනවා. මෙයා AB කියන්නම්කෝ. මෙයා CD කියනවා. මේ දෙන්න සමාන්තරයි කියලා පෙන්වන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ මොනවද ක්‍රම? මිත්‍ර කෝණ පරිපූරක නම් කවදාම මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ. මිත්‍ර කෝණ පරිපූරක නම් රේඛා යුගලේ සමාන්තරයි කියන්න පුළුවන්. අනුරූප කෝණ සමාන නම් රේඛා යුගලේ සමාන්තරයි කියන්න පුළුවන්. ඒකාන්තර කෝණ සමාන නම් රේඛා යුගලේ සමාන්තරයි කියන්න පුළුවන්. මේක මොකක් හරි තල රූපයක් වහිතන්න. හිතන්න දැන් මෙහෙම තල රූපයක්. එහෙම කඩේට ගියා කරා කියලා. මේක සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරගත්තොත් ඔයාලට මේක සමාන්තරයි කියන්න පුළුවන්. සමකෝණී ත්‍රිකෝණ වලින් අපිට ක්‍රමයක් තියෙන සමාන්තරයි කියන්න පුළුවන්. අන්න ඔය විදියට තමයි රේඛාවල සමාන්තරයි කියලා ඔප්පු කරන්න ඕන. හැම එකම පුළුවන් වෙන්න ඕන. දැන් මේ බලන්න අපි කල්පනා කරොත් FD AE සමාන්තරයි කරන්න මොනවද අපි ගාව තියෙන දේවල්. දැන් අපි හොයාගත්ත දේ තමයි කල්පයෙන් මුදා ගන්න මෙන්න මෙයාට මෙයා සමාන. ආට මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන් අපිට. මොකද කරන්න පුළුවන්? FD AE බලමු. මේ කෝණයයි ඒකාන්තර කෝණ වලින් සමාන කරොත් සමාන්තරයි කියන්න පුළුවන්. එතෙන් යන්න පුළුවන් වේද අපිට? මම මෙතන තව ඉරක් යන ගන්නවා. දැන් මේ දෙන්න සමාන්තරයිනේ. මම සමාන්තර මේ රේඛාවක සමාන්තරින් එකේ වැඩක් ගන්නවා. හරි. මම මෙහෙම දෙයක් කරලාද පෙන්නන්න. එබන් මේ දෙන්න සමාන්තරයි කියන්නේ මෙන්න මේ කෝණය A නම් මෙයා මේ කෝණයත් A. මේ කෝණ දෙක සමානයි. මේ කෝණය B නම් මේ කෝණයත් B. ඒ කොහොමද වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ? මෙහෙමයි වෙන්නේ. කොහොමද? මේ දෙන්න සමාන්තරයි. මෙතන වඩ පේන්න ඕනේ F අකුර හැඩයක් තියෙනවා. මෙතන මේ දෙන්න සමාන්තරයි. ඔයාලට බැලුවොත් පේනවා මේ පැත්තෙන් බැලුවොත් F හැඩයේ කෝණයක් තියෙනවා උතන.
ඔතන ඉතින් ත්‍රිකෝණ කියන්නේ මම ගලවලා පෙන්නන්නම් ඔයාලට. A BC මෙතන GF තියෙනවානේ. මේ දෙන්න සමාන්තරයි. මම මෙන්න මේ කොටස මකලා දාන්නම්. ඔයාලට පේනවද මෙතන මේ F අකුරේ හැඩයක් තියෙනවා මේ. F අකුරේ හැඩයක්. ඔක මේ පැත්තට බැලුවත් තියෙනවා. ඒ අනුරූප කෝණ සමානින්ද මේ කෝණ සමානයි. ඒක මම කියන්න යන්නේ මෙහෙම දෙයක්. දැන් ඔන්න වැඩක් ගන්න යන්නේ තියෙන තත්ත්වෙ. මේ කෝණයත් B. මේ කෝණයත් B. හරිද? දැන් එතකොට මෙයයි මේ කොහොමද සමාන්තරයි? දැන් මෙයයි මේ සමාන්තර කරන්න යන්නේ. හරි. දැන් මේ ත්‍රිකෝණ දෙක මට සමකෝණී කරන්න නම් අමාරුයි. අංග සමකරන්න ගත්තොත් මේකට මේක සමාන මේ බතට මේක සමානයි. එයාට මෙයා සමානද කියලා හිතා ගන්න බෑ. දැන් BC කියන්නේ GF කින් භාගයන්නේ. දැන් මේක මධ්‍ය ලක්ෂ්‍ය කියලා දීලා තියෙනවා. මෙහෙම කරන්න පුළුවන්. ඔය පොඩි ක්‍රමයක් දාලා තියෙනවා. දැන් මෙහෙම සමාන්තර රේඛා යුගලයක් තියෙනකොට අපි දන්නවා මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඔකේ 11 සිට ක්‍රමයක් A B C D ගන්නවා. එකම සමාන්තර රේඛා යුගලයක් අපි බලන්න. AB සමාන්තරයි උත්තර CDට. මෙන්න මේ ABCD සමාන්තර රේඛා යුගලය අතර තමයි මේ ත්‍රිකෝණ දෙක පිහිටන්නේ. ඒ වගේම මේ ත්‍රිකෝණ දෙක නිර්මාණය වෙලා තියෙන්නේ AB කියන එකම ආධාරකයේ. මේ ත්‍රිකෝණ දෙකටම තියෙන එකම ආධාරකය. නේ? ත්‍රිකෝණ දෙකට තියෙන්නේ එකම ආධාරකය. ත්‍රිකෝණ දෙකටම තියෙන එකම ආධාරකය. අපි කියනවා මෙන්න මේ මොකද්ද? එකම ආධාරකය මත එකම සමාන්තර රේඛා යුගලය අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලය සමානයි. ඒ කියන්නේ මෙන්න මේ AD B ත්‍රිකෝණයේ වර්ගඵලයයි AC B ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. ඔය ප්‍රමේය කොහොමද එන්න අපි පාවිච්චි කරන්නේ? දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තම කේස් එක දැන් බැලුවොත් දැන් මෙතනයි මේ පාද දෙක අපිට සමානයි කියලා දීලා තියෙන්නේ. මොනවා හරි වැඩක් ගන්නනේ. ඇත්ත කතාව මොනවා හරි වැඩක් ගන්නනේ. දැන් අපි හිතුවොත් මේ දෙන්න තියෙන එකම ආධාරකයක් මත. අනේ හිතන්න ඕන විදිය. මේ දෙන්න තියෙන එකම ආධාරකය මත. ඒ කියන්නේ CD කියන එක නම් ආධාරකයේ දිග සෙන්ටිමීටර් 5යි කොත් මෙයා සෙන්ටිමීටර් 5යිනේ. මෙයා එකම ආධාරකයේ මත. ඒ වගේ මේ දෙන්න සමාන්තරයි. සමාන්තර රේඛාව මම ඇඳලා පෙන්නන්නම්. ඇත්තටම මෙතෙන්ම සමාන්තර රේඛා යුගලේ තියෙනවා. දැන් මෙතන ඇත්තටම මේ ත්‍රිකෝණය පිහිටලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මෙන්න මේ FCE කියන ත්‍රිකෝණය ඇත්තටම මෙන්න මේ සමාන්තර රේඛා යුගලය හා මෙන්න මේ එකම මේ FP ආධාරකයේ මතනේ තියෙන්නේ. එතකොට අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් මත ගානේ. හරි දැන් මෙතන මට තේරෙන දෙයක් තමයි මෙහෙම දෙයක් තියෙනවා. මට අවශ්‍ය වුණා නම් මේ ACE ත්‍රිකෝණය ගන්න වෙනවා. පැත්තකට මේක අපි හදාගත්ත දේ ඉන්නවා මෙතන මොකද ගන්නවා. මට ඔය ත්‍රිකෝණ පැත්තකට ගන්න මේ ගන්න හදන්න බෑ. මං AEC ත්‍රිකෝණය විතරක් පැත්තකට කරලා ගන්නම්. එතකොට මෙහෙම නේද ත්‍රිකෝණය. මේක A, මේක E, මේක C. මෙතන F ලක්ෂය තියෙනවා. මෙතන තියෙනවා FD ලක්ෂය.
සමානයි මෙයා සමාන. දැන් මේ ත්‍රිකෝණේ පැත්තකට කඩලා ගත්තොත් කොහොමද තියෙන්නේ? මේ ත්‍රිකෝණේ පැත්තට ගත්තොත් කොහොමයි තියෙන්නේ? ගොඩක් කැලේකට දාන්න ගියේ නෑ. දැන් මේ ත්‍රිකෝණේ පැත්තට ගන්න හේතුව පොඩි දෙයක් පෙන්නන්න. දැන් මේ ත්‍රිකෝණේ දෙවට බැලුවොත් තේරෙන්න ඕන මේක මධ්‍ය ලක්ෂයක්. ඒ වගේම මේකත් මධ්‍ය ලක්ෂයක්. ඔයාලට මේ ත්‍රිකෝණ දෙක දිහා බැලුවොත් තේරෙන්න ඕන මේ දෙකම මධ්‍ය ලක්ෂ කියලා. ඉතින් අපි ලියන්න බෑයිද මේ CD සමාන DE මේවා ලියන්න ඕනේ. ඔයාලට පැහැදිලි වෙන්න කියලා දෙන්නේ. CE ගේ මධ්‍ය ලක්ෂය D ගාන දීලා තියෙනවා. CE ගේ මධ්‍ය ලක්ෂය D. ඒ වගේම AC ගේ මධ්‍ය ලක්ෂය. එහෙම නැත්නම් බලන්න AF සමානයි FC අපි කලින් හොයාගත්තා. එහෙම නැත්නම් ලියනවා AC ගේ මධ්‍ය ලක්ෂය F. ඒක කලින් හොයාගත්ත දෙයක්. එයා මොකද ලියන්න දෙන්නේ? කලින් හොයාගත්ත දෙයක්. අපිට මාක් වෙන්නේ අනු කරගන්න. හරිනේ. AF සමානයි FC. ඒ කලින් හොයාගෙන තියෙන්නේ මේ. දැන් ඔයාලට තේරෙන්න ඕන මේ දෙන්න මධ්‍ය ලක්ෂ දෙකක්. කලින් ප්‍රමේයම ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය ගන්න රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර මේ බලන්න මෙයාගේ මධ්‍ය ලක්ෂය ගන්න රේඛාව මෙයා. හරි. මෙතන D ඉඳන් F ට යන මධ්‍ය ලක්ෂය මේ ත්‍රිකෝණයක පාද දෙකක මේ පාද දෙකක මධ්‍ය ලක්ෂය කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට. මෙන්න මේ මධ්‍ය ලක්ෂය කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට. ඒ කියන්නේ FD සමාන්තරයි AE. ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදය සමාන්තර පාදයෙන් හරියට AE බෙදීම 2යි කියලා කියන්නේ. ඔන්න බලන්න මම ත්‍රිකෝණ මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැම්මා. මේ ත්‍රිකෝණය කරන මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැම්මා. හොඳ ගානක් ඇත්තටම. මෙන්න මේ මධ්‍ය ලක්ෂ දෙක යාගෙන රේඛාව මේ ත්‍රිකෝණයෙන් මෙයාට සමාන්තර වෙන අතර මෙන්න මේ පාදය සමාන්තර පාදයකින් හරියට. ඔන්න. ආනම් FD AE සමාන්තරයි කියන එක නිරවද්‍යයි. ඒ ගානටියක් හොඳ ගානක් ඒක. මොකද ඒ කොටස ඒ ත්‍රිකෝණය කල්ලාගත්තේ නැත්තම් පේන්නේ. මොකද මාධ්‍ය ආධාරකයේ සමාන කරලා වර්ගවල සමාන කරන්නේ. ඒ වුණා මට පේනුණා මේක තමයි මාන හොඳයි කියලා. ඔය ත්‍රිකෝණ දිහා බලද්දි. මම මොකද කල්පනා කරේ මෙහෙම එකක් දීලා තියෙන්නේ කියලා. එතකොට තමයි මට වෙන්නේ මේ මධ්‍ය ලක්ෂය ආවලා තියෙනවා කියලා. තනිකරම මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාලා තියෙන්නේ. දැන් මේවා දෙකක් FD සමානයි AE. අපි දන්නවා FD සමානයි AE බෙදීම දෙක. AE මධ්‍ය ලක්ෂ ප්‍රමේය. පාද ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂ ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර එම පාදයේ සමාන්තර වූ පාදයෙන් හරියටකි. AE කියන්නේ FD ගෙන් භාගය. මම මේක හරස් කරනකොට එනවා දෙකක් FD සමානයි AE. අය කියන්නේ මේක. එතකොට මේකත් හරි. එතකොට ඕකත් හරි. ඕකත් හරියයි කියන්නේ. කියන්නේ ගාන නිකම්ම හදලා ඉවරයි. හරි හොඳ ගානක් ඒක ඇත්තටම. ඇත්තටම හොඳ ගානක්. හරි දැන් ඊළඟට සුපුරුදු පරිදි සාමාන්‍ය සරල දෙයක් කියන්නේ එතකොට දැන් ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේයම් පාවිච්චි වෙන්නේ ත්‍රිකෝණයක විතරක් නෙවෙයි. සමාන්තර ආශ්‍රයක විතරක් නෙවෙයි. හරිද? වෘත්ත ඇතුළත ඔය දේවල් පාවිච්චි වෙන්න පුළුවන්. දෙක කියන්නේ. මේක B මෙන්න XB කියලා රේඛාව යවලා තියෙනවා මෙහා E. දැන් ගානේ කියනවා EAB හතර මේ ගානේ දත්ත ටිකක් දීලා තියෙනවා.
දත්ත ටිකක් දීලා තියෙනවා. මේ බලන්න. EAB කෝණය 40යි. AE සමානයි AB DOC. මම එකට XOC කියන්න. මොකද බලන්න. D වෙනකොට X අරන් තියෙන්නේ. ඔන්න ඔය දත්ත ටිකක් කියනවා. මෙතෙන් X දාන්නවා. XOC කෝණය අගය හොයන්න කියනවා. දැන් ගානේ දත්ත ටිකක් කියුණා දත්ත ටික දාගන්න නැතුව කවදාවත් ඔය ගාන හදන්න බෑ. EAB මේ බලන්න. EAB 40යි. ඒ කියන්නේ මේ කෝණේ අංශක 40යි. EAB මේ EAB කෝණේ අංශක 40යි. AE AB ට සමානයි. AE AB ට සමානයි. මෙන්න මෙයා. මෙන්න මේ කොටස. ඉවර. මේ දෙකතු AE AB ට සමානයි. AE AB ට සමානයි. XOC හොයන්න කියලා. මේ කෝණේ හොයන්න කියලා. මට නම් ගානෙත් ලොකු දෙයක් පේන්නේ නැහැ. මොකද ගාන දිහා බැලුවොත් මේකද මෙහෙම දෙයක් මට උතනත් පේනවා. මේ බලන්න. කොට එනවන්න බයිතු මේක හරියට දන්නේ. මට මෙහෙම දෙයක් පේනවා. බලන්න. මෙහෙම තියෙනවා. XOC. මෙන්න මෙහෙම කෙනෙක් හැදිලා ඉන්නවා. මේ බලන්න. XB සුළුහුරුතු ඡාපයේ මගේ කේන්ද්‍රය මත ආපාදිත කෝණය. වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදිත කෝණය මේ තිගුණේ. කියන්නේ මෙයා 80යි කියලා ගන්න පුළුවන් අපිට. ඒකනේ ප්‍රවේමී. නෑ C ගෙන්නේ ඡාප වෙන්නේ C ගෙන්. මෙතන ඉන්නේ. එතකොට බෑ. හරියයි. මෙතන කේස් එක තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේ C ගෙන්නේ ආපාදනය වෙනවා කියන්නේ. මම හිතුවොත් මම හිතපු විදිය මෙහෙමයි. තියෙන්නේ මෙහෙමනේ. මම හිතුවා මෙයාගේ මෙයා ආපාදනය වෙන්නේ නැහැ. මේ x සුළු වෘත්ත ඡාපේ මගේ කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තය ඉදිරි කොටස මත ආපාදිත කෝණය. කොහොමද? මෙතනින් මෙයා වෙන්නේ නැහැ. මේ කොටස වෙන්නේ නැහැ. පැහැදිලිද? මේ කොටසෙන් ආපාදනය වෙනවා නම් වෙන්නේ මේ වගේ ආපාදනය වෙන්න පුළුවන්. කවදාවත් මේ මෙතන මේ කෝණයෙන් මේක ආපාදනය වෙන්නේ නැහැ. එතකොට තියෙන දත් වලින් ගේම ගහන්න මේ සීන් එකක් වෙයි. හරි කමන්නයි යන්කෝ. දැන් ඔයාලට තේරෙන්න ඕන AE AB සමානයි. තවත් කේස් එකක් එතන. කවන්න. ඉතින් ඒක මොකද දාන්න? සමාන. මේ AE AB සමාන. මේක අර්ධ වෘත්තයක කෝණ තියෙන නිසා මෙතන 90යි. මම වෙනම ලියන්න මම ඒක ABC 90යි අර්ධ වෘත්තයක කෝණ. එතකොට මේ කෝණය හොයන්න පුළුවන් අපිට. ත්‍රිකෝණයක අභ්‍යන්තර එක දාලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර සම්මුඛ සීන් එක දාලා මේක හොයන්න පුළුවන්. අපේ නේක හොයලා බලමු. එතකොට එනවා මේ බලන්න. අංශක 40 දන අංශක 90 දන ACB කෝණය සමානයි අංශක 180. ඔයාලා ප්‍රමේය දන්නවා. වෙනව කියලා දෙන්න දෙයක් නෑ. ඒ ප්‍රමේය ඔයාලා දන්නවා. සුළු කරොත් ACB දන අංශක 130 සමානයි 180යි. එහෙනම් ACB සමානයි අංශක 180න් 130ක් අඩු වෙනවා. එහෙනම් ACB අංශක 50යි. මේ කෝණය 50යි. දැන් ඉතින් මේක අර්ධ වෘත්තයක කෝණය මේක කේන්ද්‍රය මේක 90
90යි මේක 40 කියලා දීලා තියෙනවා. එතකොට මට මේවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයෙන් මේ අංශක 50 හොයන්න පුළුවන්. දැන් ඒක හොයාගත්තා කියලා මොකද තියෙන්නේ? XOC ලියන්න හොයන්න විදියක් නැහැ. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? පොඩි තියරි කැලි තියෙනවා. හරි. මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙතන මේ කෝණය මම x කිව්වොත් මෙයත් x වෙනවා කියලා අපිට තේරෙන්න ඕන. 90 නෙමෙයි මෙන්න මේ ABE කෝණය. ඒක ලියන්න මම පැත්තකින් නැත්තව. ඕල් යනවා. මොකද්ද? මම ලියනවා AB සමානයි AE ඒකින්ද මොකද ABE කෝණය සමානයි AEB කෝණය. ඒ මොකද්ද? ඇයි එහෙම වෙන්නේ මේ? AE මෙන්න මම ත්‍රිකෝණ පැත්තකට ගන්නම්. දැන් මේ ත්‍රිකෝණ තියෙන්නේ AEB AE ට AB සමානයි. එහෙනම් මේ කෝණ සමාන වෙනවා. AC ට AB නෙමෙයි සමානයි කියන්නේ. ඔන්න ඔබයි ගන්න දෙන පොයින්ට් එක මේ. AE ට AB මේ AE ට AB සමානයි කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාට සම්මුඛ කෝණයක මේ. මෙයාට සම්මුඛ කෝණය. මෙයා මේ පාදයේ සම්මුඛ කෝණය මෙයා. ඒ දෙන්නයි සමානයි කියන්නේ. මම දෙන්න x කියලා ගත්තා. එතකොට මට x හොයන්න පුළුවන්. ඇත්තටමද? ඔව් පුළුවන්. ඒ කොහොමද? මෙන්න මේ AEB ත්‍රිකෝණයට දාන්නකො. දැන් මේ බලන්න මොකද වෙන පැත්තට ගන්න. කොහෙද? උඩ රූපේ කමන්න මේ හරි ගමු. මෙහෙම තියෙනවා. AEB කියලා තියෙන්නේ. දැන් මේ AE පාදයට AB පාදයට සමානයි දත්තයක්. එතකොට ඔයා දන්න ගන්නවා මේ පාදය සමානයි ඊට සම්මුඛ කෝණ සමානයි. ඒක මම මෙයා x කිව්වා මෙයාත් x කිව්වා. හරිනේ. කේස් එක හරිනේ. ඒක දන්නවනවා සමද්විපාත ත්‍රිකෝණයක. එතකොට EAB කෝණය 40යි. මට දැන් x හොයන්න වෙයි දැයි මේ ත්‍රිකෝණයක පාත් තුන කෝණෙ හොයන්න ඕනේ මේ මෙතනත් පුළුවන් නේ. මේ 90යි එහෙම නෙවෙයි මේ කෝණය x කියලා ගත්තා. එතකොට මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතු 180 සමානයි මේ බලන්න. x ධන x 2යි. එතකොට 2යි x ධන අංශක 40 සමානයි අංශක 180. මේ ත්‍රිකෝණයේ මේ කෝණ තුනේ එකතුව අංශක 180ට සමානයි. ඕනෑම ත්‍රිකෝණයක ඕක වෙනවා. කතා කරන්න දෙයක් නෑ එතන. ඕනෑම ත්‍රිකෝණයක කෝණ තුනේ අයික අංශක 180ට සමානයි. එතකොට එනවා 2යි 180 ඍණ 40. එහෙනම් 2යි x 140යි. එහෙනම් දෙපැත්තම දෙකේ මෙතුත් x එනවා 70යි. මෙයත් 70යි මෙයත් 70යි. දැක්කනේ x වෙන්නේ. අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 එකෙන් x වෙවුවා. ඉතින් මොකද x වෙවුවා කියලා? මෙයා 70 වුණා කියලා මොකද වෙන්නේ? හරි. දැන් XOC හොයන්න පොඩි සීන් කේස් එකක් තියෙනවා. හරි. දැන් ආව ගාන. දැන් ගාන හිතුවට වඩා එච්චර ලේසි නෑ. යම් පටලැවි ලියාගෙන තමයි ආවේ. දැන් මොකෝ කරන්න තියෙන්නේ? මේ ACB හෙව්වා 50යි. x කියන කෙනා හෙව්වා. මෙතන x මෙතන x වෙනයි ඈ. එයා 70යි. ඊළඟට මොකද කරන්නේ? දැන් XOC හොයන්න ඕන. මට තේරෙන දෙයක් තියෙනවා මෙන්න මේක හෙව්වනම් හරි. OXE හෙව්වනම් හරි. ඇයි ඒ? ඔයාලට තේරෙන්න ඕනේ මම කලින්ම මතක් කරා ප්‍රමේයක් x වඩ EXO ත්‍රිකෝණේ පාදයක් දෙකකින් මිසාදින බාහිර කෝණය OEB. එයා 70. එයා සමාන වෙනවා මෙන්න මෙයා ළඟම තියෙන අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට. මෙයා ළඟම තියෙන අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට. මෙයා ළඟම තියෙන අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට.
ඒ කියන්නේ මෙයා දන්න මෙයා. හැබැයි මම මෙයා දන්නවා මේ කෝණය දැනගත්තොත් මෙන්න මෙයා හොයන්න පුළුවන්. ඒ කියන්නේ XOC. මේ කෝණය හොයන්නේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අපිට එන ප්‍රථම ප්‍රශ්නේ. වෙනම විදියට ගාන දිහා බලන්න වෙනවා. පොඩි වෙනම දෙයක්ත් උතන තියෙනවා ටිකක් හිතුවොත් තියෙනවා. ඒක පොඩි වෙනම කතාවකුත් තියෙනවා ටිකක් හිතුවොත් තියෙනවා. මොකද්ද වෙනම කතාව? මෙන්න මේ පොඩි වෙනම කතාවකුත් උතන පේනවා. මෙන්න මෙහෙම දෙයක් පේනවා කියන්නේ. කොහොමද දැන් මෙතන x මෙතන c ඔන කේන්ද්‍රය. ඔන්න අපිට ඕන කෝණය ඉන්නවා. දැන් වල පේනවා මෙතන මේ b මෙන්න මෙහෙම කොටසකුත් තියෙනවා. මෙන්න මෙහෙම ටික. ඒ කියන්නේ xbc. දැන් මට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේ ප්‍රමේය. xc සුළු වෘත්ත ඡාපය මගේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. xc සුළු වෘත්ත ඡාපය මගේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉදිරි කොටස මත මෙන්න මෙයා වගේ දෙගුණයක්. ඒ කියන්නේ මෙයා වයි නම් මෙයා දෙකයි වයි කියන්නේ. කියන්නේ. මොකද්ද? මම තවදුරටත් විස්තර කරනවා. xc සුළු වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතිත කෝණයගෙන් දෙගුණයි. ටීචර් කියකෝ ඉදිරි කොටස ඉවා මෙහෙත් වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි ඔය ප්‍රමේය විස්තර වෙන්නේ. ඔය ප්‍රමේය විස්තර වෙන්නේ මාර සුවිශේෂී. මේ වරන දැන් මෙහෙම ගන්නම් මේක p q කේන්ද්‍රයේ s දැන් දින මෙන්න මෙහෙම එකක්. දැන් මේ බලන්න PQ සුළු වෘත්ත ඡාපය මගින් මෙන්න මේ කේන්ද්‍රය මත ආපාතනය වෙන කෝණය මෙන්න මේ වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතනය වෙන කෝණය අගෙමින් දෙගුණයි. ඕක ඔතන ඔහම වෙන්න ඕන කියලා එකක් නැහැ. මෙහෙම වෙන්නත් පුළුවන් මේ. PQ සුළු වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්තයේ ඉදිරි කොටස මත මෙහෙම වෙන්නත් පුළුවන්. තේරුණාද? හරිද? ඒ වගේ තමයි මෙතන x සුළු වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතිත කොටේ වෘත්තයේ ඉදිරි කොටස මත මෙතන ආපාතනය කරු මෙන්න මෙතන ආපාතනය වෙන්නේ. ඉතින් මේක ගත්තා වගේ අයි මේක ගන්න බැරි. ඇත්ත කතාව බලන්න. මේක හැදෙන්නේ x සුළු වෘත්ත ඡාපය මෙතන බලපාන්නේ නැහැ. කොහොමද 100% කියම හරියටම කියන්නේ බලපාන්නේ නැහැ කියලා? මෙන්න මෙහෙමයි. එහෙම දෙයක් තියෙනවා. දැන් මෙහෙම ගත්තොත් මම පොඩි කරනම් x c මෙතන තියෙන කේන්ද්‍රය o. දැන් මේකේ දැන් මෙතන තියෙනවා මෙහෙම එක. ඔහොමනේ. ඇයි ආපාතනය වෙන්නේ නැත්තේ? හේතුව මෙන්න මේක. x සුළු වෘත්ත ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය ඇත්තට මෙතන ආපාතනය වෙන්න බෑ. ඇයි බැරි? දැන් මේ බලන්න. මතර පොඩි සම්බන්ධයක් තියෙනවා මෙන්න මේ කොටස. දැන් මම කියන ආපාතනය වෙනවා කියන්නේ මෙතනනේ. මෙන්න මේ ආපාතනය වෙන කොටස මෙයාට ඍජු සම්බන්ධයක් තියෙනවා. බලන්න x සුළු වෘත්ත ඡාපයත් එක්ක සම්බන්ධිතයි මේ. x සුළු වෘත්ත ඡාපය මත සම්බන්ධයි මේ. මේ දෙන්න බැලුවොත් බයි මේ බලන්නකෝ. මෙයාට සම්බන්ධ තියෙන්නේ BC කියන කොටසත් එක්ක. මේ BC කියන ඡාප කොටසත් එක්ක. ඇත්තටම මොකක් හරි කේන්ද්‍රයක හරි පරිධියකයි කෝණයක් ආපාතනය වෙනවා නම් ඒ ඡාප කොටස මතින් යන්න ඕනේ. මේ බලන්න. මෙතන ඡාප කොටස මගින් ගිහින් නෑනේ. දැන් මෙතන නම් ගිහින් මෙතන ගිහින් දිනවා x o c කියන හැදෙන්න මේ x කියන ඡාප කොටස උපයෝගී වෙලා තියෙනවා. xbc කියන කෙනාගේ කෝණය ආපාතනය වෙන්න මෙන්න xc ඡාපය උපයෝගී වෙනවා. මෙතන උපයෝගී වෙලා නැහැ. අන්න ඒ සීනෙන් හින්දා ගන්න බෑ. ඒතකොට ගන්න පුළුවන් මෙයා තමයි. හරි. දැන් මම මෙතන ගන්න. එතකොට අපිට කියන්න පුළුවන් මේ මොකද්ද? xbc කෝණය කියන්නේ දෙගුණයක් xoc. හරිනේ? මේ වැරදුන පොට්ටක් ඈ. මේකයි වෙන්න ඕන. මම ආයතරයෙන් බලන්න චුට්ටක් පැටලෙනවා. x
සුළු වෘත්තචාපය මගේ කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්තයේ පරිධිය මත ආපාතිත කෝණය වගේ දෙගුණයක්. ඔක ලේසියට අපි කියනවා දෙකක් පරිධියේ කෝණය සමානයි එකක් කේන්ද්‍රයේ කෝණය. එහෙනම් දෙගුණයක් පරිධිය මත පිහිටන්නේ මේ XBC. එහෙනම් දෙකක් XBC සමානයි XOC. හරි නේද කතාව? හරි. දැන් එතකොට ඔයාලට තේරුම් ගන්න ඕන ඔයාලට XBC තමයි දැන් හොයන්නේ. හොයන්න පුළුවන් මේ බලන්න. මේ කෝණය 70යි මෙයා 20යි නේද? ඒ කොහොමද එකපාර ගත්තේ? ඇයි මේ කෝණ දෙකේ දෙන්නගේම එකතු 90. එතකොට මෙයා 70 නම් මෙයා 20යි කියනවට පුළුවන් නේ. දැන් මේ බලන්න. XBC 20 එහෙනම් දෙවාරයක් 20 සමානයි XOC. එහෙනම් XOC එනවා අංශක 40ක්. XOC එනවා අංශක 40ක්. ඒ කියන්නේ මේ සමානයි තමයි. නෑ එහෙම වෙන්නේ නෑ. බැලුවම අග්ගිය සමානින් සමානයි. නමුත් අර කේන්ද්‍රය මත ආපාදනය කරන ප්‍රමේයයෙන් ඒකෙන් හදන්න බෑ. ඔන්න මේ ජ්‍යාමිතිය ගණන් හදුවා. මේක මහා දේවල් නෑ මේ ගන්න. අම්මා ටිකක් හිතන්න තියෙනවා මේ හදපු ගණන් දෙක. සෙල්ලම් උත්තර නෙවෙයි බලන්න මම වයිට් බෝඩ් එකේ කොච්චර හදුවද කියලා. මෙයා 90යි කියලා මෙයා ඉස්සෙල්ලා හොයලා. ඔයාලට පුළුවන් මෙයා 90 කියන ඔයාලට තේරෙන්න ඕනේ මේක අර්ථ වෘත්තයක කෝණ වලින්. හරිද? අර්ධ වෘත්තයේ කෝණ වලින් මෙයා 90යි. එතකොට මෙයා 40යි මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණ එකතුව අංශක 180 සමාන කරන්න පුළුවන් කෝණ තුන එකතුව. එහෙම සමාන කරලා මෙයා 50යි කියනවට පුළුවන්. ඒක 50යි කිව්වා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙම දැක්කන්න. මේ බලන්න AEAB සමාන. එහෙනම් මේ කෝණ දෙක සමානයි. මෙයත් x මෙයත් x. මෙයා 40යි. මේ කෝණ තුන සලකලා මම x 70යි කියලා හොයාගත්තා. මෙයා 70යි. ඊට පස්සේ මම කරේ මෙන්න මේ XC සුළු වෘත්තචාපය මගින් කේන්ද්‍රය මත ආපාතිත කෝණේ වෘත්තයේ ඉතිරි කොටස මත මෙන්න මෙයා මත ආපාතනය වෙන්නේ. ඒ ප්‍රමේය පාවිච්චි කරලා සම්බන්ධය ලියගත්තා මේ XC සුළු වෘත්තචාපය මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයගේ වෙන දෙගුණයි. මතක තියාගන්න මේ XC මගින් ආපාතනය වගේම පරිධිය ආපාතනය වෙන්නත් ඕනේ XC මගින්. එහෙම කියලා මෙන්න සම්බන්ධය ලියලා මට පුළුවන් මේ මුළු කෝණය 90යි මෙයා 70යි නම් මේ කෝණය 20යි. ඒකේ මට හොයන්න පුළුවන් XOC. ඔන්න ඔහොම ඔය ගණන් දෙක මම දැන් හදලා පෙන්නනවා. තමයි ගානක් හදනකොට වරදින්න පුළුවන්. විවිධ දේවල් වෙන්න පුළුවන්. නමුත් ඔය පුහුණුව මාර වැදගත්. දැන් මම වගේ ගණන් දෙක ඔයාට එන පුහුණුව මාරම වැදගත්. මේ විභාගෙදී. මොකද සෑහෙන හැදුවනේ කලින් ගානුණා සෑහෙන දේවල් ජ්‍යාමිති අපි කරා. අතන ඔය බස්නාහිර පළාතේ තිබ්බ ගණන් දෙකක් ගත්තේ මම. පොඩි ලකුණු දෙකේ ගණන් දෙකක්. කටුවැඩ කොල්ලයක් තියාගත්තා නම් ලස්සනට වඩා හදාගෙන යන්න පුළුවන්. එහෙනම් හැම වෙලේම හොඳට මතක තියාගන්න ෆස්ට් එකේ කටුවැඩ කොල්ලයක් පාවිච්චි කරන්න. ඒක පුළුවන් නම් අමුණල දුන්නත් කමක් නැහැ. ගොඩක් හොඳයි අමුණල දෙනවා. හරි. අපි තව අලුත් වීඩියෝ එකේ හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.